සාධර්ම කීර්ති ශ්‍රී වංශාව අංශ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති අතිපූජ්‍ය අවසරයි අන්තුනේ සෝමතිලකතිස්ස නායක හමුදුරන් වහන්සේ ප්‍රධාන ගෙනිය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන ජීවවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අවසරයි. වසර 17ක් පමණ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ සේවය කරලා විශ්‍රාම ගියාට පස්සේ මා වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව මම පළමුව කෘතඥ වෙනවා. මට මේ උත්සව සභාවේ ඉන්නකොට මතක් වුණා එක පඬිතුමෙක් සඳහන් කරපු පොඩි පඬිවදන. ඒ පඬිතුමා සඳහන් කරනවා ශෛලේන මාණික්යං මෞක්ති කන්න ගජේ ගජේ සාදවෝ නහි සර්වත්‍ර චන්දනන්න වනේ වනේ කියලා. මේ මහ පොළොවේ ඕන තරම් ගල් කැට බොරළු කැට තියෙනවා. නමුත් ඒ අතරින් මැණික් ගලක් හොයාගන්නවා කියන එක අපිට ඉතාම අමාරු කාරණයක්. මෞක්ති කන්න ගජේ ගජේ වනාන්තරයේ ඕන තරම් දල තියෙන ඇත්තු අපි දැකලා තියෙනවා. ඒ ඇත්තු අතර ගජමුතු තියෙන ඇතෙක් හොයාගන්නවා කියන එක ඉතාම අමාරු කාරණයක්. ඡන්ද නන්න වනේ වනේ වනාන්තරයේ ඕනේ තරම් ගස් කොළන් තියෙනවා. ඒ ගස් කොළන් අතරින් හඳුන් පෑයක් හොයාගන්නවා කියන එක ඉතාම අමාරු කාරණයක්. අපේ සමාජයේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අතර සාධවෝ නැහි සර්වත්‍ර සත්පුරුෂයෝ කියන જાතිය හොයාගන්න පුරුෂයෝ ඕනේ තරම් ඉන්නවා. මිනිහෙක් වුණාට පස්සේ ඔළු ගෙඩියක් තිබුණාට බඩ ගෙඩියක් තිබුණාට අත් දෙක කකුල් දෙක තිබුණාට මිනිහෙක් වෙන්නේ නැහැ. එයා පුරුෂයෙක් වෙනවා නමුත් සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අතර සත්පුරුෂයෙක් මේ සමාජයේ හොයාගන්නවා සත්පුරුෂයෝ හොයාගන්නවා කියන එක ඉතාම අමාරු කාරණයක්. ඉතින් මේ පිරිස මට මතක් වුණා ඇත්තටම සත්පුරුෂයෝ ටිකක් නේද මේ සුභද්‍රාරාම පිරිවෙනේ ඉන්නේ කියලා. ඉතින් මම සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේට සම්බන්ධ වුණේ 2008 වර්ෂයේ. 1990 තමයි මම මුලින්ම පාසලකට සේවය කරන්න සම්බන්ධ වුණේ. ඊට පස්සේ සේවය කරා විද්‍යාලංකාර පිරිවෙනේ එක අවුරුද්දක් විතර වැඩ කරලා තියෙනවා මම මේ පැහැදිලිකොට. ඊට පස්සේ තමයි සුභද්‍රාමේ සාරානන්ද පිරිවෙන දොම්පේ ඉන් අනතුරු 2008 වර්ෂයේ ඉඳලා සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ මම සේවය කරන්නේ. එතකොට මේ මට ආශ්‍රය කරන්න ලැබුණා හාමුදුරුවරු වැඩිපුරම ආශ්‍රය කරන්න ලැබුණේ හාමුදුරුවරු. අපෙන් ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා ජීවිත අපි මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ 10 ගාණක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා දැන් හොඳ තැන්වල සේවය කරන ඒ වගේම මහා සංඝරාජයන් වහන්සේලා බවට පත් වෙච්ච හාමුදුරුවරු වැඩ ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ අවුරුදු 17ක් කාලය තුල මට හම්බ වෙච්ච කවදාවත් වෙනස් නොවිච්ච චරිතයක් තියෙනවා. ඒ චරිතය තමයි අපේ ගරුකටයුතු
සෝමතිලක පණ්ඩිත නායක හාමුදුරුවන් වහන්සේ. මම මේ ස්ථානයේ වැඩ පටන් ගන්න දවසේ ඉඳලා 2008 ඉඳලා අද වෙනකම්ම මට උන්වහන්සේ ආශ්‍රය කරන්න ලැබුණා. එක හාමුදුරුවමක් ඒ දැනට වැඩ ඉන්න ඒ හාමුදුරුවෝ ඊළඟට ළඟින් ආශ්‍රය කරපු අනිත් හාමුදුරුවෝ තමයි අපේ මහින්ද හාමුදුරුවෝ. ඒ කාලේ ධර්ම ආශ්‍රය කරපු හාමුදුරුවෝ අතර ඒ දෙනම විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඊළඟ විශ්වවිද්‍යාලයේ එකට අධ්‍යාපනය ලැබලා අද වෙනකන් එකට අපි එකට සේවය කරපු අපේ පුණ්‍යාලෝක පණ්ඩිත හාමුදුරුවෝ අපි දැන් එකට විශ්වවිද්‍යාලයකම වර්ධය ඉගෙන ගත්තේ ඊට පස්සේ එකම ආයතනයේ විතර කාලයක් එකට සේවය කරේ. ඉතින් මේ වගේ වටිනා චරිත නොවෙනස් චරිත මට හම්බ වුණා. ඒ වගේම තමයි මේ හම්බ වෙච්ච ආචාර්ය මණ්ඩලය ඒ සහෝදර පිරිසක් සහෝදරයෝ වගේ මිතුරන් වගේ අපි එකට සම්බන්ධ වෙලා හිටියා. ඊළඟට අධ්‍යාපනය ලැබපු පොඩි හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. උන්වහන්සේලා ඉගෙන ගන්නකොට මගේ ඉගෙන ගන්නකොට මා සමග ගුරුවරයෙක් හැටියට මාව ආශ්‍රය කරනවා. ඊළඟට වෙනත් අවස්ථාවන් වලදී සමහර වෙලාවට සහෝදරයෙක් වගේ ඊළඟට අනිත් වෙලාවට මිතුරෙක් වගේ මාව ආශ්‍රය කරනවා. ඉතින් ඒ නිසා ඒ හැම කෙනෙක්ගේම සම්බන්ධතාවය මට තිබුණා. කිසිම කෙනෙක් මේ මගේ මූණට කවුරුත් දොස් කියලා නැහැ. නැති දැන් ඕන තරම් දොස් කියනවා නේද? සත්පුරුෂයෝ නැහැ කියලා කිව්වනේ නැවතනම. ඉතින් ඒ නිසා එහෙම කට්ටිය කියන මට ඇහෙන්න කිසිම කෙනෙක් මෙතෙක් දොස් කියලා නැහැ. ඉතින් දැන් අපේ ඉගෙන ගත්ත හාමුදුරුවෝ මේ විද්‍යායතන පිළිවෙලේ දැන් ගුරුවරු හැටියට දැන් මං වෙනුවට මේ සේවයට පැමිණුනේ මම ඉගෙන ගත්ත වරාගම මංගල හාමුදුරුවෝ. ඉතින් ඒ නිසා අපි උගන්වපු ටික ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් පරපුරක් ඇති වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේදී මම වැඩිදුර යමක් සඳහන් කරන්න කල්පනා කරන්නේ නැහැ. මම වෙනුවෙන් මේ විදිහේ උත්සවයක් සංවිධානය කරලා මේ විදිහේ උපහාර පුරලක් සංවිධානය කළ අපේ කරුකටයුතු පරිණාධිපති හාමුදුරුවෝ, ඒ වගේම අපේ සුමංගල හාමුදුරුවෝ, ඒ වගේම ජයගල්ලේ හාමුදුරුවෝ, පුණ්‍යාලෝක හාමුදුරුවෝ, සුජාත හාමුදුරුවෝ ඇතුළු ඒ සියලුම දෙනාට අපේ මගේ විශේෂ කෘතඥතාවය පුණ්‍යානුමෝදනාව පිරිනමනවා. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාට විශේෂයෙන්ම මගේ කෘතඥතාවය පිරිනමනවා. ඒ වගේම මේ සේවය කරපු කාලය තුල වචනකින් හරි යම් කෙනෙකුට අපේ වැරද්දක් සිදු වුණා නම් ඒ සියලු දෙනාගෙන් සමාව අයදිමින් සෑම දිනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ආශිර්වාද කරමින් මගේ කතාව අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ